සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා IQ ඉස්කෝලේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අදත් අපි ඔයාලට රැකියාවක් පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම මතක් කරනවා රජයේ රැකියා, පුද්ගලික අංශයේ රැකියා සහ වෘත්තීය පාඨමාලා පිළිබඳ යාවත්කාලීන වූ නවතම තොරතුරු දැන ගැනීම සඳහා IQ ඉස්කෝලේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉදිරියේදී රජයේ රැකියාව සඳහා විශාල ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදන මේ දිනවලත් නිකුත් වෙමින් පවතින. ඒ වගේම ඉදිරියේදීත් විශාල ප්‍රමාණයක් ගැසට් නිවේදන නිකුත් වීමට නියමිතයි. එම බඳවා ගැනීම වලට අදාළ ගැසට් නිවේදන නිකුත් වූ සැනින්ම IQ ඉස්කෝලේ YouTube නාලිකාවෙන් අපි ඔයාලගේ ළඟටම අරන් එන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා නැවත වතාවක් මතක් කරනවා IQ ඉස්කෝලේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේදීත් අපි වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන නිසා වීඩියෝ එක skip නොකර අවසානයේ තෙක් නරඹන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. සම්පත් බැංකුවේ ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් තනතුර සඳහා බඳවා ගැනීමට අදාළ නිවේදනය මේ වෙනකොට සම්පත් බැංකුවේ නිල වෙබ් අඩවිය තුළ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට අපි බලමු අද මේ තනතුර සඳහා ඔයාට අයදුම් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. ඒ වගේම මුලින්ම සඳහන් කරන්න ඕනේ මේ තනතුරට අදාළව ඔයාට අයදුම් කරන කෙනෙක් නම් මේ සම්බන්ධයෙන් ඇති සියලුම සත්‍යතාවයන් තහවුරු කර ගැනීම වෙනුවෙන් සම්පත් බැංකුවේ නිල වෙබ් අඩවියේ ලින්ක් එක සහ ඔයාට මේ තනතුරට අයදුම් කිරීමට අවශ්‍ය ලින්ක් එකට පහසුවෙන් වෙන්න ඕන ලින්ක් එක මම ඔයාලට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාලට පහසුවෙන්ම මේ තනතුර පිළිබඳව සහ මේ රැකියා අවස්ථාව පිළිබඳව ඔයාලට සත්‍යතාවය තහවුරු කර ගැනීමට වගේම වැඩිදුර අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා. හරි අපි බලමු මේ තනතුරට අයදුම් කරන්න ඔයාලට මොනවද අවශ්‍ය සුදුසුකම් කියලා. මුලින්ම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ගියාට පස්සේ තනතුරු නාමය විදිහට බලා ගන්න පුළුවන් මෙතනින් ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ හරිය ඊට පස්සේ ඔයාට අවශ්‍ය සුදුසුකම් මේ තනතුරට අයදුම් කිරීම සඳහා මෙන්න මේ පැත්තෙන් දාලා තියෙනවා දකුණු පැත්තේ. හරි අපි බලමු මුලින්ම සඳහන් කරලා තියෙනවා ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ මේ තනතුරට අයදුම් කරනවා නම්. එතකොට ඔයා පළවෙනි සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් නම්. ඒ වගේම මෙතනදී මම ඔයාලට තව විශේෂ දෙයක් මතක් කරනවා. ඔයා බැංකු අංශයේ රැකියාවක් සඳහා ඔයාට බැංකු අංශයේ රැකියාවක් තෝරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වයස පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද පෞද්ගලික සහ රජයේ බැංකු සඳහා විශාල වශයෙන් බඳවා ගන්නකොට සාමාන්‍යයෙන් බොහෝ දුරට වයස 23ට අඩු අය තමයි බඳවා ගැනීම සිදු වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ වයස් පරතරවල ඉන්න අය තමයි බඳවා ගැනීම සිදු වෙන්නේ. ඊට ඉහළ වයස් වල අය බඳවා ගැනීම ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා අඩුයි බොහෝ අවස්ථාවන් වලදී. එතකොට ඔයා බැංකුව සඳහා බැංකු ශාස්ත්‍රීය රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වයස සම්බන්ධයෙන් ඔයා ආයුධම් කරනකොට සැලකිලිමත් වෙන්න. මොකද ගොඩක් අයට මේ වයස සම්බන්ධයෙන් අවබෝධයක් නොතිබීම මත යාළගේ අවස්ථා මගේ හැරිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වයස 23ට වැඩි අයට ආයුධම් කරන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. වයස 23ට වැඩි අයට ආයුධම් කරන්න පුළුවන් තනතුරු තියෙන. ඒ වුණාට බහුලව බඳවා ගැනීම සිද්ධ වෙන්නේ වයස 23ට අඩු කියන වයස් කාණ්ඩය යටතේ. හරි එතකොට ඊළඟ සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා ඔයා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය සාමාර්ථ 3ක් සාමාන්‍ය ඉංග්‍රීසි විෂය හැර උසස් පෙළ විභාගයේ කියන්නේ ප්‍රධාන විෂයන් 3 ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ එකවර. එහෙම නැත්නම් ඔයා එඩෙක්සෙල් A level හරි කේම්බ්‍රිජ් A level හරි නම් කරේ ඔයා අවම වශයෙන් D සාමාර්ථ 3ක් සහිතව එකවර සමත් වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ඔයා අධ්‍යාපන පොත්සාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයා සමත් වෙන්න ඕනේ ගණිතය කියන විෂය ඇතුළුව විෂයන් 5කට සම්මාන සාමාර්ථ සහිතව එකවර සමත් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි විෂය සඳහා එක පළමු වර හෝ දෙවන වර ඔයා C සාමාර්ථයක් අනිවාර්යයෙන්ම ලබාගෙන තිබිය යුතුයි මේ තනතුරට අයදුම් කරනවා නම්. එහෙම නැත්නම් ඔයා එඩෙක්සෙල් O level හරි කේම්බ්‍රිජ් O level හරි නම් කරේ ඔයා එතනදිත් ඔයා සම්මාන සාමාර්ථ 5ක් සහිතව ගණිතයද ඇතුළුව සමත් වෙලා තියෙන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගයේ. ඒ වගේම අවම C සාමාර්ථයක් ඉංග්‍රීසි විෂය සඳහා තියෙන්න ඕනේ දෙවරකට නොවැඩි වාර ගණනක් තුලදී. ඒ වගේම ඔයාට තියෙනවා නම්
CA, ACA, SIMA, SIM, SLIM, IBSL, IT, AAT වගේ වෘත්තීය සුදුසුකම් ඒක අමතර වාසියක් වෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. හරි එහෙනම් මේකට මම හිතනවා ගොඩක් දෙනෙක්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒව මේක වලට පහසුවෙන්ම අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේක ඔන්ලයින් ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට තමයි අයදුම් කරන්න තියෙන්නේ. මෙන්න මෙතනින් ක්ලික් කරන්න. එතනින් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඇප්ලිකේෂන් එකක් එනවා. මෙන්න මේක ෆිල් කරගෙන ඔයාලට නෙක්ස්ට් කරගෙන ඉස්සරහට විස්තර ටික දාගෙන යන්න තියෙනවා. ඔයාලට අමුතුවෙන් CV එකක් මෙතනට දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේකේ තියෙන විස්තර ටිකම මේ ආකාරයෙන් සම්පූර්ණ කරන්න. හරි එහෙනම් මේ දැනට දින කිහිපයකට කලින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ අයටත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම ඒ අයටත් විශේෂයෙන් දෙයක් මතක් කරනවා. ගොඩක් වෙලාවට මේ වෙනකොට බහුලව අපිට දකින්න පුළුවන් ළඟදි රිසාස් නිකුත් වෙච්ච අය ඉලක්ක කරගෙන විශාල වශයෙන් වංචනික රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් කරනවා. මොකද ඔයාලා විවිධ ගොඩක් ස්කෑම් වලට අහු කර ගැනීමේ අරමුණින් යුතුව තමයි මේ දේවල් කරන්නේ. යම් යම් පාර්ශව විසින් ඒ නිසා ඔයාලා රැකියාවක් සඳහා අයදුම් කරනවා නම් ඒකෙන් නිශ්චිතව තහවුරු කරගෙන ඊට පස්සේ සඳහා අයදුම් කරන්න සමහර විට ඔයාලා වැරදි ලින්ක් එකක් ක්ලික් කරලා ඔයාලගේ ෆෝන් හැක් වෙන්න ඒ වගේ වෙන්න අවස්ථාවක් තියෙනවා වර්තමානයේ වෙනකොට. ඒ නිසා ඔයා ලින්ක් එකකට යනවා නම් හරි මොකක් හරි රැකියාව අවස්ථාවක් පිළිබඳව හොයනවා නම් සාමාන්‍යයෙන් ඔයා ඒක හොඳ අවබෝධයෙන් යුතුව ඒවට අයදුම් කරන්න. සමාජ මාධ්‍යවල තියෙන හැම ලින්ක් එකක්ම ක්ලික් කරගෙන දවසට රුපියල් 5000ක් හොයන්න පුළුවන්, පැය දෙකට 10000ක් හොයන්න පුළුවන්, 2000ක් හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහේ තියෙන පෝස්ට් අපි ගොඩාක් දකිනවා. නමුත් මම ඔයාලට දෙන එකම දේ තමයි එහෙම හොයන්න පුළුවන් කමක් මම හිතන්නේ. එහෙම හොයන අය ඇති. නමුත් ඒක එච්චර මම ඔයාලට මේක රෙකමන්ඩ් කරන්නේ ඒ නිසා ඔයාලගේ සුදුසුකම් හදාගෙන නිවැරදි ඔයාලා තනතුරු වලට රැකියා අවස්ථා සඳහා අයදුම් කරලා ඒ රැකියා අවස්ථා ලබා ගන්න කිසිම වෙලාවක නිකන් ඉඳලා සල්ලි හොයන්න බෑ කියන එක ඔයාලා හැම වෙලාවෙම මතක තියාගන්න. මට ඔයාලට ඒ උපදෙස් දෙන්න ඕනුනේ මේ පාර A level ලියලා ප්‍රතිඵල ඇවිල්ලා ඉන්න අය වෙනුවෙන්. මොකද ඔයාලව ඉලක්කගත කරගෙන මේ වෙනකොට අපි ගොඩක් වෙලා දකිනවා සමාජ මාධ්‍ය දාලා හරහා ලොකු මේ වංචනික ක්‍රියාවලියක් සිද්ධ වෙන නිසා ඔයාලා ඒ ගැනත් අවධානයෙන් යුතුව කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් අයදුම් කරන්න පුළුවන් හැම කෙනෙක්ම අයදුම් කරන්න. ඒ වගේම තම කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක්.